හායි යාළුවනේ ඔයගොල්ලෝ කොහොමද? අද තව වීඩියෝ එකක් අරගෙන අද මාළු ඇඹුල් තියලා හදන්න ඉන්නේ. මටයි සුදුමැණිකටයි තෑගියලා යාළුවනේ හරිම සතුටු දවසක් අද. එහෙනම් අපි මාළු ඇඹුල් තියලා හදමු. මේ සුදුමැණික. සුදුමැණික මෙතන ඉන්නකොට පේනවද සුදු? ඔව්. මේ පේන්නේ හොඳට. දැන් අපි මාළු ඇඹුල් තියලා හදන්නයි යන්නේ. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ මම හදන විදිහ හදනවා මාළු ඇඹුල් තියලා හදන්න කියලා දෙනව නෙමෙයි. ගොඩ අය දන්නවනේ මාළු ඇඹුල් තියලා හදන්න. ඉතින් නොදන්න අයත් ඇති. කීප දෙනෙක් නංගිලා අහලා තිබුණා අපේ මාළු ඇඹුල් තියලා හදන විදිහ පෙන්වන්නකෝ කියලා. හැබැයි මම කියලා දෙනව නෙමෙයි. මම හදන විදිහ පෙන්වනවා නේද? ඔව්. මේ මගේ විදිහ. අපි කියා දෙන්නේ. බලාගන්න මම කියලා දෙන්නේ. අපි කියලා දෙන්නේ උයන්න. අපි ඔයන විදිහ පෙන්වනවා අපේ ගෙදර කන විදිහ. ඉතින් අපි දැන් මාළු ඇඹුල් කියලා හදාගමු. මේ අපි ගත්තා කෙලවල්ලම් මාළු. එතකොට යාළුවනේ ගොඩ අය සමහරක් අය මං කියන්නේ මේක අනාගත මේ මං කරන දේ කරන්නේ නැහැ. මම එහෙම කරනවා. ඒ නිසා ඒ විදිහට මොකොත් හිතන්න එපා. මේ මිරිස් කුඩු ටික දාගන්නවා. එතකොට මේ අපේ තරාට් බෙදපු 3-5 කුඩු අපේ බෙදපු 3-5 කුඩු ඕන අය WhatsApp එකට මැසේජ් එකක් දාන්න අපේ නම්බරේ දාලා තියෙන්නේ. අපේ WhatsApp නම්බරේ දාලා තියෙන්නේ ඕන කෙනෙකුට ගන්න පුළුවන් අපිට කතා කරන්න පුළුවන්. අපිට කතා කරන්න ගොඩ අය අහනවා යාළුවනේ. මේ ඉතින් මේ යාළුවාට අපිට කතා කරන්න පුළුවන් WhatsApp නම්බරේ අරගෙන ඒ බෙදපු 3-5 කුඩු දැම්මේ කහ කුඩු චූට්ටක් විතර දාගන්නවා. එතකොට ගම්බිස් කුඩු අපි ඇඹරන එකට දාගන්නවා. මේකට චුට්ටක් දාගෙන මම මේ ටිකක් වෙලා මේක මේ අර ඒක අල්ලන්න මේ අනලා තියලා තමයි කරන්නේ. ආයි ලුණු අපි දාගන්නවා. මම මේක මෙහෙම කරලා මේක මේ මාළු එකේ අනා ගන්නවා. හොන්දට අර අපි මෙරිනේට් කරන්නේ අපි අනලා තියාගන්නේ අර මස් වලට මාළු වලට උයන්න කලින් අන්න මේ වගේ එකක් තමයි මෙතන කරන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න යාළුවනේ. මේ මම හදන විදිය මාළු ඇඹුල් තියලා. දැන් අපි යාළුවනේ ඒක මේ අනලා එහෙම තියාගන්නවා. දැන් අපි මේ අඹරන්න හදන්නේ මේ ඒකට උවමනා කරන දේවල් ටික මාළු ඇඹුල් තියලා. එතකොට මේ මෙතන තියෙනවා මේ මම ඉඟුරු අරගෙන මේ සුදු ලුණු අරගෙන මේ කඩංගට ගන්න. ඒක තමයි බයිබල්. ඒක තමයි මම අර කනුවට හිටින්න තියන්න කිව්වා. ඒක තමයි හිටින්න තියෙන්නේ. Domenico Domenico දැන් අපි වීඩියෝ කරනවා සුදු මේකට මේ ගම්බිස් ඇට දාගන්න තියෙනවා නම් ගම්බිස් ඇට නෑ හින්දා මේ ගම්බිස් කුඩු දාගන්නවා. ඒවත් කැලි වැඩි ටිකක් අඩු වෙන්න අඹර ගමු. Oh. සුදුමැණිකටයි තෑගියවිලා නේ යාළුවනේ. අපි ඒක මාළු ඇඹුල් කියලා එක ලිපේ තියලා මේක බලමු. මහා සමදයක් තමයි මට නම් එවලා තියෙන්නේ. අපි දැන් මේක අඹර ගත්තා. ගොරකා කෑලි නෙමේ ගත්තේ යාළුවනේ. මේ පේස්ට් එක ගෙනාවේ. ඉතින් මේ ඔයගොල්ලන්ට පුළුවන් ගොරකා අරගෙන මේ ඒවා ඔය උණු වතුරෙන් ටිකක් තම්බලා අර එතකොට මෙලෙක් වෙනවනේ. එතකොට අපිට අඹරන්න ඕවා කරන්න ලේසියි.
ඊට වඩා ලේසියව රුපියල් 75 දීලා ගන්න. ඒව හොඳ මේවට වඩා. ඒව ගන්න යාළුවනේ. එහෙම ලේසි ක්‍රම මේවා. ඔව්. ලේසි ක්‍රම මේ හොඳ නෑ ඉතින්. හොඳයි ලේසි ක්‍රම. ලේසි ක්‍රම සමහර අයගේ වල මිස් ගල් නැති වෙන්න පුළුවන්. ඒ බෙන්ඩරේ දාලා පුළුවන්. පුළුවන් නේ. ඔව්. බෙන්ඩර් නැති කියන්නේ නෑනේ දැන් කාලේ මිරිස් ගල් නෑ කාටවත්. ගොඩක් අය. මේ කොමල්ල කරන්නේ මේ වලේ. බෙන්ඩර් වලින් හැමෝම දෙවිඩාර මිරිස් ගල මං ගන්න ගියම දැක්කද අර මුස්ලිම් මාමා කෙනෙක් හાર્ඩ්වෙයාර් එකේ කිව්වා. මිරිස් ගලෙන් අඹරනවා පුවෙක් කෙනෙක් අඹරන අද කාලේ කෙනෙක් හම්බුනාම හරි සතුටුයි ගෙන්නලා දෙන්නම් මං කියලා කිව්වේ. ඔව්. ඒ මම හරි සතුටුයි. මිරිස් ගලෙන් අඹරන කෙනෙක් ඉන්නවා කියලා. ඉන්නව නේද? මිරිස් ගලෙන් අඹරන දැන් කාලේ. මේ අපේ කොමාරි කපලේනේ. කොමාරි කතියන ලොකු එකක් හිටව ගන්න. සුදුමැණික මොකද කෑ ගහකෝ ගහන්නේ? කෑකෝ පප්පද? කෑකෝ පප්පා වෙලා සුදුමැණික කෑ ගහනවා. සුදුමැණික බලන්න ඕන අයත් ඉන්නවනේ. දැන් කොණ්ඩේ ටිකක් ඇවිල්ලා සුදුමැණිකගේ යාළුවෝ. කිය. සබාව අමතක්. රැප් කියනවා. ඩිං වල ගැව්වා. ඔන්න යාළුවනේ දැන් අපි පේස්ට් එක හරි. අපි මේකට පේස්ට් එක දා ගන්නවා. මේක ඉදනේ. මේකේ මිගුලියක් තියෙනවානේ. නේද සුදු. මේක දාගමු නේ. අපි දාගමු පේස්ට් එක යාළුවනේ. දාලා අපි මේකට ලුණු ටිකක් දානවා. මේකට වතුර චුට්ටක් දාගන්නවා. නැත්නම් මේක අර මදිනේ. චුට්ටක් අර යාළුවනේ අර මේ අපි මාළු කෑලි තවරන්න පුළුවන් ප්‍රමාණයට මේක එන්න එපාය. හොඳට මේක මේ අර දිය කරගන්නෙත් නැතුව ඝනකම් කරගන්නෙත් නැතුව අපි ටිකක් දාලා හදාගන්න. මම එහෙම චුට්ටක් ඉතින් බලනවා යාළුවනේ. ඊට පස්සේ අපිට අර ලුණු බලන්න බෑනේ මගදී ඕකි. බලන්න බැරි කමන්නේ. ඒත් අපි දාගන්න එක හොඳයි ගානට. ඔයගේ ගානට දාලා අර බෙදපු තුන පහ කොඩු ටිකක් එහෙම දාලා තිබ්බට කමන්නේ නැහැ යාළුවනේ. මොකද බෙදපු තුන පහ කල් තියාගෙන පුළුවන් දැන්. අනික මේවා මේ ගොඩක් කල් තියාගන්නේ අදම ඉවරනේ නේද? ඔව්. අදයි හෙටත් තියෙයිද දන්නේ. ඒ සුදු ආස කෑමනේ ඒවා. කල් ඉවර වෙනවා මේ අනිත් එක කියනවා සුදු ලුණු මොනවාද ඉඟුරු දාපුවම නරක් වෙනවා කියලා එහෙම එකක් නෑ යාළුවෝ. තියාගන්න පුළුවන්. අපි දැන් මේක මොඩියක් නැද්ද අප්පා? මේ දැන් යාළුවනේ මේ කරපිංචා රම්පයි කරපිංචායි අරන් තියෙනවා. මේ එක අපි මෙහෙම මේ අතුල ගන්න ඕනේ. ඔව්. මේ ඇතුළට මේ දාගන්න එක. අර එතකොට නැත්තම් අර අඩි අල්ලනවා වෙනුත් තමයි ඔය කට්ටිය ඔය දාන්නේ. ඇතිලි අඩි අල්ලපුවාම අර ගොඩක් වෙලා තියන්න බැහැනේ ලිපේ. දැන් අපිට මේ කොළවල එහෙම අඩි අල්ලන්නේ නැහැනේ. කොළේ තමයි එතකොට අල්ලනවා නම් අල්ලන්නේ. ඒ නිසා තමයි ඔය කට්ටිය ඔය කරන්නේ. හැබැයි සුවඳයි එතකොට මේ ගොඩාක් සුවඳයි නේ රම්ප කරපිංචා දාපුවම දේවල් වලට. එතකොට අරක තව රස වෙනවා සුවඳ වෙනවා. ඒ නිසා ඔයගොල්ලොත් එහෙම කරගන්න. අපි හැමෝගෙම කමෙන්ට් කියවනවා නේද සුදු? ඔව්. පුළුවන් හැම වෙලාවෙම කමෙන්ට් කියවන යාළුවනේ.
රිප්ලයි කරනම් පුළුවන් වෙලාවට රිප්ලයි කරනවා පුළුවන් වෙලාවට. මේ කියන්නේ රිප්ලයි කරන්න කියන ගොඩාක් රිප්ලයි දාන්න එපාය තරහ වෙන්න එපා ඒකට නේ සුදු. ඒතකොට ඉතින් රිප්ලයි කරන්න අමාරුයි. ඒක කරන කෙනාම තමයි ඒක දන්නේ. ඔන්න යාළුවනේ අපි දැන් මේවා ගොඩක් හොඳට අතුරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ අපි අනලා තියාගත්තු මාළු එක. මේ අපේ ඒවා දිගයිම යාළුවනේ අපි සුදු කපලා දෙන්නේ. මේ සුදු තමයි මට අනේ කපලා දුන්නේ. ඒ ගණන් ගන්න එපා ඒවා ඉතින්. හොඳට අපි මේක තවරගෙන අරකේ මේව කරගන්න. මේක අඩු කරගන්නවා. ලස්සනට අඩු කරගන්න. ලස්සනක් ඕනේ යාළුවනේ. පිළිවෙලට ඉතින් තියෙන ඉඩ තියෙන පිළිවෙලට අපි ඔක්කොම අතුර ගන්නත් ඕනනේ. අනේ සුදොමෙනිකෝ අන්නේ හරි දැන් අපි අතුරගෙන ඉවරයි යාළුවනේ. වතු ටිකක් දාගන්න ඕන මාළු අපි මේ මාළු තෙම්බෙන්නත් එපා යාළුවනේ. ඉන්සා එන්න අපි යාළුවනේ ඉත පස්සේ කරගන්න. දැස්සන දර තෙතයි අපේ බවුන්ට මාළු දාලා බත් කියලා ටිකක් මාළු ඇඹුල් තියල් එකට ගොඩාක් ගින්දර දාන්නේ නෑ යාළුවනේ. මද ගින්දරේ වගේ තමයි අපි මාළු ඇඹුල් තියල් හදාගන්නේ. ඒක ටිකක් සෑහෙන වෙලාවක් හැදෙන්න ඕන එක පාඩුයි. දැන් පොලොස් වගේ නම් අපි හොඳට ගින්දර දාලා හොඳට තඹ ගන්නවානේ. මද ගින්දරේ උයන්න ඕන දේවලුත් තියෙනවා. දැන් පොලොස් වගේ මද ගින්දරේ උයන්න බෑ. හොඳට තැඹුනහම ඉතුරු ටික නම් මද ගින්දරේ පොලොස් ලස්සනට රස වෙන්න හදාගන්න පුළුවන්. මාළු ඉම්පුල් තියල් එහෙම බෑ මද ගින්දරේ මේවනේ. දැන් මේක ඇවිලුනහම අපි ටිකක් ගින්දර අඩු කරන්න ඕන. දැන් අපිට පුළුවන් බලන්න අපේ තේරි. අපි සුදුමැණිකට හෙල්මට් එකක් කො හෙල්මට් එක සුදුමැණික ඔන්න අලුත් හෙල්මට් එක ඔන්න යාළුවනේ අපි මේක සුදුමැණිකේ මේක අපිට එව්වේ ඕස්ට්‍රේලියාවෙන් ඩිලානි අක්කා අපේ සුදුමැණිකට. යාට ඉතින් ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වෙනවා අපේ සුදුමැණික වෙනුවෙන් මේ වගේ දෙයක් එවන්න හිත දුන්නත් නේ සුදු. ඔව්. යාළුවට ගොඩාක් ස්තුතියි පින් සිද්ධ වෙනවා. මේ ඉන්න යාළුවනේ ලස්සන ගවුමක්. සුදුමැණිකෝ. ලස්සන ගවුම සුදුමැණිකගේ. ඊට පස්සේ යාළුවනේ පස්සේ යාළුවනේ මේ ඒකට කලිසම සූට් එක හරිම ලස්සනයි. සුදුමැණික ලස්සනයිද? ලස්සනයි. සුදුමැණිකට ඇඳින්නේ වලනේ සුදුමැණික. ඩිලානි නෙන්ද? මේ තර වගේ ලස්සන ගමුමේ මම ඒකට ආසයි. ලස්සනයි නේ සුදු. මේක ලස්සනයි. යාළුවනේ. දෙන්න අපි අඳිමු. අපිට මේ මං ආස විදිහේ මේකක් අපිට ඉතාලියේ එක්කෙනෙක් කිව්වා මතකද මේ වගේ එක වෙනස් විදිහක් ඇතුළට දැනීමක් අඳින්න කියලා. මේක එහෙම නැහැ. මේ රට වෙද්දි හරි පහසුයි නේ සුදු. ඔව් බබාලට හදන්නේ. හරිම ලස්සනයි. සුදුමැණිකෝ. එතකොට මේ වයින් දෙකක් ඒවල තියෙනවා. සබන් බෝල පුම්බ. ඔව් එකක් මම සුදුමැණිකට පුම්බලා පෙන්නුවා. දෙන්නා. සුදුමැණිකට සබන් බෝල පුම්බනර බෝල පූගා මින්න බලන්න කියුට්. අනේ බලන්න සුදුමැණිකට ඒවල. අනේ කොතලු කළ ගන්න. උම්ම දෙන්න පුතේ.
අම්මා අම්මා දැන් මේ මට එවලා තියෙන්නේ කැනඩාවේ ඉඳගෙන එයාගේ ජනවාරි 25 උපන්දිනේනේ 25 කිරි ජනවාරි 25 උපන්දිනේ අක්කගේ එයා කැමති නෑ එයාගේ නම කියනවට මේ එයා මේ උපන්දිනේ වෙනුවෙන් තමයි මට එවලා තියෙන්නේ එයා ඉන්නේ කැනඩාවේ ඇත්තටම ඕසම දෙයක් තමයි එවලා තියෙන්නේ එයාට ගොඩක් පින් සිද්ධ වෙනවා ගොඩක් ස්තුතියි මට මේ වගේ කෑයක එවන්න හිතුණට නෑලුවනේ නොස්ටික් මේවා මේ ඩොට් තියෙනවා හරි මේවා හරි ගණන් යාළුවනේ එයාට ඇත්තටම ගොඩක් පින් සිද්ධ වෙනවා මට මේවා යුවට මේ කුස්සියට බඩුනේ හරි ආසයි ඒවට නෑලුවනේ ෂෝක් කියවලු විතර හිමද ෂෝක්නේ ඒක බෙන්තු යනවනේ නැත්තම් ඉන්නේ යනවනේ ෂෝක්නේ කැඩෙනවා ඉන්නේ යාළුවනේ ෂෝක් නේද අපි තුන් දෙනාට උයන්න ඇති නේද ඇති මෙන්න ඒකේ මෝඩිය ෂෝක් කන්නේ ෂෝක් මෙන්න අනිත් එක යාළුවනේ එකත් ඒ වගේම එකක් ඒවට මේ හැන්දිත් ඇවිල්ලා තියෙනවනේ ඒ ෆ්‍රී හම්බෙන එක ඒ අරකම්ම තමයි ඒ වගේ දෙයක් කියලා ඔව් මේ එකක් තමයි යාළුවනේ ඉතින් දෙපේ අපි ඒවා ලොක් වෙනවා වගේ වෙනවනේ ෂෝ ඒකෙන් දෙකක් ඒවල යාළුවනේ අනේ ගොඩක් ස්තුතියි නේ සුදු ඔව් ගොඩක් පිං නේද ඔව් ගොඩක් පිං සුදු තව එකක් තියෙනවා හැන්දි මිනි යාළුවනේ සිලිකන් හැන්දි ෂෝක් නේද මේ ගොඩක් තියෙනවා ඒක නම් අරකේ ස්මෝල් සෙට් එකක් මේ තුම තියෙනවා අර මස්සේ මල්ලන්නේ මෙහෙම කළා ඒක නිකන් තියෙනවා මිනි එකක් එහෙම මං එදා සුදුට කිව්වා වරන් දෙන්න කියලා අපි අර තෙල් යනම නම් ගහන්න මිනි යාළුවනේ අර මස්සල්ලන එක අපි බෙදලා ගන්න ඊව ශ්‍රී ලංකාවට දෙන්න බෑ සුදු මැනික ඔය තියෙන ඕකෙන් තෙල්ලම් කරන්න ඉතින් ශ්‍රී ලංකාවට කරන්න යනවා සබන් බෝලේ වань සුදු මැනික සබන් බෝලේ වල පෙනස් සුදු මැනිකට Gila. ඔන්න යාළුවනේ අපිට ඇවිල්ලා තියෙන්නේ. මට ඇවිල්ලා තියෙන තේගි. ඒ කැනඩාවේ අක්කට ගොඩක් පින් සිද්ධ වෙනවා. අනේ වැඩි ලැබෙන්න ඕන. මේ තෑග්ගක් එවන්න හිත දුන්නට අපේ සොදවකට ඕස්ට්‍රේලියාවේ දිලානියක්කට වැඩි ලැබෙන්න ඕන. මේ අපේ සොදවකට වෙනුවෙන් එහෙම දෙයක් එවන්න හිතනවාට ගොඩක් පින් සිද්ධ වෙනවා. ගොඩක් ස්තුතියි. බබාට මොකක්ද අම්මා
එකක් දෙන්න පාන්නේ කො එක දෙන්න. යාළුවනේ අපි උඩින් මේගිනි කබලක් වගේ හදාගත්තා. අර උඩින් දාන්න ඉපේ රත් වෙන්න උඩ හරිය රත් වෙන්න අර අපි අවන්නිකේ වගේ රත් කරගන්න ඉපේ මේක හොඳට. ඉතින් දැන් දාලා තියෙන්නේ ඔය වගේ හදාගන්න. හදාගන්න ඕනේ ඉතින් ඔය වගේ මේ අපේ කුකුල් කොටුවේ මේ දෙපැත්තේ දැල් ගහලා තියෙන්නේ. මේ යරපැත්ත පිටියේ විතර දැන්දලා තියෙන්නේ නේ සුදු. ඔව්. මේ කෙනෙක් කියලා තිබ්බා කුකුලට හුස්ම ගන්නවත් බෑනේ. අපේ කුකුලට හොඳට හුස්ම ගන්න පුළුවන්. මොනවද ඕනේ? මොනවද ඕනේ ඉන්න? එදාර ප්ලාස්ටික් බල් කඩේ මමගේ ඒ වගේ දිග එකක් කරගෙන සුදුගනික පාරේ වට්ටගෙන යාළුවනේ අපරාධ. අපි ඉතින් අපේ බවුන්ටත් බත් හදාගත්ත යාළුවනේ. එයාලට බෙදාගත්තා. ඉතින් කන්න දෙන්න තමයි තියෙන්නේ ගොල්ලන්ට. මේ අපේ 3-5 වුණ අය මේ අහනවා කොහොමද ගන්නෙ කියලා අපිට ඉතින් WhatsApp එකට මැසේජ් එකක් දාපුවාම මේ ගන්න පුළුවන් 250 පැකට් මේ 500 ඒවා. දැන් අපි 500 ඒවා තමයි ගොඩ හදන්නේ සුදු වැඩිපුර හදන්නේ 500 ඒවා 250 ඒවා ඉතින් මේ ඊට පස්සේ 250ක් ඉල්ලපුවම 500 ඒවා අපිට ආයේ කඩන්න බෑනේ පැක් කරනවානේ අපි. ලස්සනට හොඳට පැක් කරලා ඒ වරන් තියලා නැත්නම් ඒකේ අර ගුණභාවය කරලා සුවඳ හැමදේම නැතුව යන නිසා අපි එහෙම ඒව එළියේ තියන්නේ පැක් කරනවා ගොඩක් කල් තියන්නේත් නැහැ. ඕඩර් එකක් අපි ආපුවම තමයි ගොඩ වෙලාවට හදන්නේ. දැන් හදපුවාම අපි ටික වැඩිපුර හදා ගන්න ඕනේ. එතකොට ඒ තියෙන ඒවා තමයි අර ඉල්ලපුවම ටට්ටක් ගාලා යවන්නේ. මේ මොනවාද? ඉතින් අර 250 ඉල්ලපුවම චුට්ටක් පරක්කු වෙනවා. මොකද මේ අපි හදන්න එපායි. හදලා අනික 250ක් අරගෙන ටවුම් එකට අපි යන්න අපිට සුදු. ඔව්. දුරයි. දාන්න දුරයිනේ කිලෝමීටර් 8ක් යන්න ඕන ගිහින් එන්න ඕන කිලෝමීටර් 16ක් එතකොට. ඉතින් 250ක් අරගෙන ඉක්මනට යන්න ටිකක් අමාරුයි. ඒ නිසා චුට්ටක් 250 ඉල්ලපුවම චුට්ටක් විතර පරක්කු වෙනවා නේ සුදු. ඔව්. ඒ නිසා ඒකට තරහ වෙන්න එපා. හැබැයි ඉල්ලපුව හැමෝටම මේ අපි අනිවාර්යෙන් එවනවා. ඒ නිසා ඔයගොල්ලන්ටත් අපේ 3-5 මැජික් කුඩු ඕනි නම් මේ WhatsApp එකට මැසේජ් එකක් දාන්න. මේ බාණ්ඩ යාළුවනේ බින්දුට බඩගිනි වෙලා. නිමෙන්න ඕනේ බින්දු නිමෙන්න ඕනේ. නිවෙන්න ඕන. නිවා ගන්න පුළුවන්ද බින්දුට? මේ රස්නේ. දැක්කද රස්නේ? හොඳ වෙද්දි. හදිසිය. ඒකේ තියෙන රැට. ඒකේ තියෙන රැට ඒක යාළුවනේ යාලට කෑම හදන එක. ඒකේ රැට. ඔව්. ඒක නම් කරන්න මට බෑ. ඉවරුනහම මම තමයි කන්‍යාලෝනේ අපි හදාගත්ත අපේ විදිහට ඇඹුල් තියාල් අපේ ගෙදර හදන්නේ ඔහොම තමයි අපේ ගෙදර රසට ඔය විදිහට තමයි හදාගත්තුවාම අර දන් නෑ කියපු නංගිලත් ඔහොම තමයි හදාගත්තාම ඇඹුල් තියාල් අපි ඉතින් අපේ සුදු තමයි අද පරිප්පු හැදුවේ සුදු මණිකට හැමදාම අපේ ගෙදර පරිප්පු හදනවා අපේ සුදුට පුළුවන් ගොඩක් රසවට පරිප්පු හදන්න සුදු පරිප්පු හැදුවාගේ ඇතුළේ ලිපේ බතුත් අපි හදාගත්තගේ ඇතුළේ ලිපේ අපි ඉතින් මාළු ඇඹුල් තියල් කෑල්ලක් බෙදලා කාලා රස බලමු කොහොමද කියලා නේ. ඔන්න යාළුවනේ දැන් අපි ඇඹුල් තියල් එක්ක රස බලන්න යන්නේ. පරිප්පු ටික දාලා තව ටිකක් දාමු ඇඹුල් තියල් අපේ සුදුට සුදු ආසම කෑමනේ අපේ. paling bat kate යාළුවන්ට කවම එක පරිණි යාළුවන්ට එනම් කන්න යාළුවනේ මගේ අතින් බත් කටා කොහොමද රස කියන්නේ ඒක නම් මරු ඈ සුපිරිට වයිලා ඒක මාර රසයි කාලා බලන්න
ඒක නන්නේ. රසයිනේ. ඒකත් එක්ක බත් කෑවේ ඒක නිකන්. පරිපූර්ණේ. හැබැයි තියෙන්නේ නැහැ ඉතින් එච්චර කාලේ. ඔව් මම නම් වැඩි මාළුවේ මුර්තියල එහෙම කන්න ගොඩක් ආස නැහැ. මම නම් ආසයි. අපේ සුදු ආසයි. එන රසයි. අපි ගත්තේ කෙලවලු මාළු යාළුවනේ. ඔව්. අපි ගත්තේ පුච්චි තියන්නේ. ඒක හොඳ මාළු තියෙනවා. මරු. සයි. දාලම කාලා බලන්න යාළුවනේ කාලා. දාලම කාලා බලන්න. එදා පොලොස් එකත් මරු. ඔව්. ඒ කියන්න බැරි නෝනේ. අද සුදු නේ තියාගෙන කරා ඒක. අපි පානු කෑවේ කියන්නේ. ඔව් පානුත් කෑවා. රොටි කෑවා, පාන් කෑවා, බත් කෑවා. ඔක්කොම කෑවා. හැමදේම කෑවනේ. ඔව්. කාපු නේද යන්නේ. ඒක එන රසයි. සුදු මැණික බත් කෑවුවා අපේ නේ. සුදු මැණිකේ බත් කෑවුවා. යා මේ මාළු එඹල් තියල එක හරියනකම් ඉන්න බැරුව යා. පරිප්පුත් එක්ක කෑවුවා. බඩගිනේ එයාට පරිප්පුත් එක්ක කැව්වා. ඉතින් දබාලට කවන මාළු ටිකක් දැන් ආයි කණ එකක් නැහැ. එහෙනම් යාළුවනේ අපිට ලයික් කරන, කමෙන්ට් කරන, අපේ වීඩියෝ බලන ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි හැම කමෙන්ට් එකම කියවනවා, අවස්ථාවක් හම්බුනහම රිප්ලයි දානවා. මේ ආදරණීය කමෙන්ට් වලට අපි වෙනින් තප්පරයක් හරි වැය කරලා කමෙන්ට් එකක් දෙන්නට ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. අපේ channel එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් ඉන්නා නවත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. සද්දවත් දැනෙනවා එළියෙන් ඉන්නේ. එහා පැත්තේ මාමා සුද්ධ කරනවා. මේ පැත්තේ නැන්දලා ගෙදර මොනවද හදනවා. ඉතින් ඒව ගණන් ගන්න එපා. අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ඕගොල්ලෝ හැමෝටම බුදු සරණයි, ජේසුස් පීඨයි, ගිලෙන්න කොහොමද මෙන්නක? එන්නම් කිය. අනේ බොමු ගෙන්නම් කියන්නකෝ. මේ යාළුවනේ මේ ඉංගලන්තේ ප්‍රේමක් මේ බෝතලේ එව්වේ. බෝතල් දිනව ගොඩ 3-4ක් අපිට එක එක්කෙනා යොපුවානේ. ධර්මෙහි පැත්තේ මේ නංගි කෙනෙක් ඉන්නවා මේ අපේ බබා බලන්න ආවනේ. එතකොට මේ ඒ නංගිත් බෝතලයක් ගෙනාවනේ. අර ලස්සන රෝස පාට සූපු එක බෝතලයක්. තව නංගි කෙනෙක් ගාව මොකුයි බෝතලෙකුයි එව්වනේ. ඔව්. ඒ බෝතලේ තියෙනවා. ඉතින් අපි එකේ හැම බෝතල් වලම දාලා යට වතුර දෙනවා. චුට්ටු හරි දැන් චුට්ටක් බොනවනේ හොරු වෙලා. ඔව් දැන් බොනවා ටික. දෙයියනේ කියලා මේ ඒගොල්ලෝ එහෙනම් ඔයගොල්ලෝ පරිස්සමට ඉන්න.